තවත් ඔය සංයුක්ත නිකායේ වගේ සූත්‍රවල මග්ග සංයුත්තේ පෙන්වන කරුණු කාරණා තියෙනවා. ආරෂ්ඨාංගික මාර්ගයට එහෙම නැත්නම් මැදුම් පිළිවෙලට අදාළ වෙන විදිහට. දැන් අපි මෙන්න මේ වගේ දේවල් තමයි ඉදිරියේදී පැහැදිලි කරන්නේ. දැන් තියෙනවා මිච්ඡා පටිපදාව කියලා එක ප්‍රතිපදාවක්. ඒකේ සාමාන්‍ය සරල තේරුම තමයි වැරදි පාර, වැරදි මාර්ගය, වැරදි පිළිවෙත, වැරදියට කරන අනුගමනය කරන දේවල්. ඒක මිච්ඡා පටිපදාව කියලා පෙන්නනවා. ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්වලා තියෙන සූත්‍රවල සම්මා පටිපදාව කියලා. සම්මා පටිපදාව කියන්නේ ලෝභ දේශ මොහ නැති වෙන මාර්ගය නෙමෙයි, ආශ්‍රව නැති වෙන්නේ නැහැ, උපාදාන නැති වෙන්නේ නැහැ, පින් වැඩෙන ප්‍රතිවිපාක ලබා දෙන සුගතිගාමීත්වයට හේතු වෙන මාර්ගය සම්මා පටිපදාව කියලා පෙන්නනවා. ඊට පස්සේ ප්‍රතිපදාව තමයි නිවන් දකින්න ප්‍රතිපදාව. ඒක ඊටාම වැදගත්. ඒක තමයි සම්මා ආර්ය ප්‍රතිපදාව කියන එක. සම්මා ආර්ය ප්‍රතිපදාවේදී ආශ්‍රව නැති වෙලා යනවා. සීනාශ්‍රව එහෙම නැත්නම් රහත් භාවයට පත් වෙන්නට හේතු භූත වෙන්නේ මේ ආර්ය සම්මා පටිපදාව. ඉතින් මේ යුගයේ ඔය සමහර තැන්වලදී අපට ඇහෙනවා ඒ වලදී අපේ දැනුම හැටියට ඒවල වැරදි පාඩුකම් ගොඩක් තියෙනවා. හොඳ ඒවා තියෙනවා ඒවල. ඒ අහන කරුණු කාරණාත් එක්ක මේවා ඔබට සංසන්දනය කරලා මොකක්ද හරි කියලා ඔබටම තේරුම් යන විදිහට මේ කරුණු ගැන අපි අවධානයෙන් බලපුවාම ඒක ඔබට ගොඩාක් පිහිටක් වෙයි. මොකද දැන් විවිධාකාර ධර්ම දේශනා පවත්වනවා තියෙනවා. ඉතින් ඒ වලින් සමහර අය නිකන් අන්දමන්ද වෙලා වගේ මොකද්ද කරන්න ඕන නැත්තේ වගේ දෙගිඩියාවල් වල ඉන්නවා. ඉතින් ඒවා දැන් අපි කල්පනා කරොත් අපි යමක් පිළිගන්න ගියාම බාර ගන්න ගියාම කාලාම සූත්‍රයේදී පෙන්වලා තියෙනවා මිනුම් දඬු කෝකද හරි කෝකද වැරදි කියලා තීන්දුව කරගන්න මිනුම් දඬු 10ක් විතර. ඊළඟට බුදුහාමුදුරුවෝගේ දේශනාවල තියෙනවා සතර මහා පදේශ කියලා කරුණු 4ක්.